ඔයත් පූසන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් ඔය අනිවාර්යයෙන්ම මේ දූපතට යන්න ගොඩක් කැමති වෙයි. මේ දූපත අයිති වෙන්නේ ජපානයට. මේ දූපත සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ පූසන්ගෙන්. මේක සම්පූර්ණයෙන්ම පූසන්ගෙන් පිරිච්ච දූපතක්. මේ දූපතේ මිනිස්සු ජීවත් වෙන්නේ පවුල් 3-4ක් විතරයි. වැඩිපුරම ජීවත් වෙන්නේ පූස් පැටව්. මේ දූපතේ එක මිනිස්සෙක් ඉන්නවනම් ඒ වගේ 36 ගුණයක් මේ දූපතේ පූස ජීවත් වෙනවා. ඉතින් අන්න එතකොට හිතාගන්නකො මේ දූපතේ කොයිතරම් පූස් පැටව් ඉන්නවද කියලා. මේ දූපත හඳුන්වන්නේ අෝෂිමා කියලා. අතීතයේ මේ අෝෂිමා කියන දූපත ජපානයේ හිටපු දීවරයන්ට අයිති වෙලා තිබිච්ච දූපතක්. මේ කුඩා දූපතට පූසන්ව අරගෙන ආවේ දීවර බෝට්ටු වල වගේම ගබඩාවල හිටපු මීයන්ව අල්ලගන්න. කාලයක් යද්දි මේ දූපතේ හිටපු දීවරයෝ මේ දූපත අතහැරලා වෙනත් නගරවලට ගියා. හැබැයි පූසන්ව මේ දූපතේම ඉතුරු වුණා. දැන් මේ දූපතේ ජීවත් වෙන්නේ පවුල් 4-5ක් වගේ ඊටාම කුඩා ප්‍රමාණයක්. ඒ මිනිස්සු මේ පූසන්ව හොඳින් රැක බලා ගන්නවා. ඉතින් ඒ පූසොත් කාලා බීලා සතුටින් නිදහසේ මේ දූපතේ ජීවත් වෙනවා. ඉතින් මීට කලින් ඔයාගේ ජීවිතේ ඔයා මේ වගේ දූපතක් ගැන කවමදාවත් අහලා තිබ්බද?